අපි අද බලන්න යන්නේ EPS topic exam එකකට තියෙන පොත් දෙක. පළවෙනි පොතේ තියෙන පළවෙනි පාඩමේ උන්වහ චොම්බු කොටස පැහැදිලි කරන තමයි මම අද යන්නේ. අපිට පළවෙනි පාඩමේ උන්වහ චොම්බු කොටස විදියට තියෙන්නේ කොරියාවේ ආචාර ධර්ම. ඒ කියන්නේ ආචාර කරන විදි කොහොමද කියලා තමයි අපිට මේ පාඩමේ මේ පළවෙනි පාඩමේ උන්වහ චොම්බු කොටස තියෙන්නේ. මුන්නා චොම්බෝ කියන්නේ සංස්කෘතියා තොරතුරු කියන එක. මේකේ මාතෘකාව විදිහට බලා ගන්න පුළුවන්. අංගුගේ කොරියාවේ ඉන්සා කියන්නේ ආචාර. ඉන්සාදා කියන ආචාර කරනවා. ඉන්සා කියන්නේ ආචාර. තේජොල් කියන්නේ සිරිත් විරිත් වලට. ඒතර කොරියාවේ ආචාර සිරිත් විරිත් වලට තමයි කියන ආචාර කරන විදිවලට තමයි විදි ගැන තමයි මේ පාඩම අපිට මේ මුන්න කැලේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි අපි මේ ඡේදයේ පළවෙනි පටන් ගමු. පළවෙනිට තියෙනවා අංගුගේ සෝනන්. අංගුගේ සෝනන් කියන්නේ කොරියාවේ දී ඒතර එසෝ කියන්නේ යම් ස්ථානයක සිට වගේ අදහසක් තමයි එසෝ කියන එකේ තියෙන්නේ. ඒතර කොරියාවේදී සන්තේ කියන්නේ අපිට ඉදිරියේ හමු වෙන කෙනා. කියන්නේ අපි යම් කිසි ඕනම අවස්ථාවක අපිට ඉදිරියේ කියන්නේ ඉස්සරහට හමු වෙන කෙනෙක්ට තමයි අපි කියන්නේ සන්තේ කියලා. සන්තේ කියන්නේ ඉදිරියට හමු වෙන. ඒ කියන්නේ ඉදිරි පාර්ශවය තරා කියන්නේ අණුව. කොරියාවේදී ඉදිරියට හමු වෙන කෙනා අණුව ඉන්සා හනන්. ඉන්සා ආචාර කරනවා. ඉන්සා හනන් කියන්නේ ක්‍රියාව කරන ආචාර කරන පංචික් කියන්නේ ක්‍රමය. ඒතර ආචාර කරන ක්‍රමය තරම් නිදා. තරද කියන්නේ වෙනස් වෙනවා. තරම් නිදා කියන්නේ වෙනස් වේ. හරි. පළවෙනි වාක්‍යයේ තියෙන්නේ කොරියාවේදී සන්තේ ඉදිරි සිටින කෙනා තරා කියන අනුව ඉන්සාහන ආචාර කරන පංචක්‍රමය තරම් නිදා වෙනස් වේ. ඊට පස්සේ තියෙනවා අපේ දෙවෙනි වාක්‍ය පටන් ගද්දී චෂින් පොදා. චෂින් පොදා කියන්නේ චෂින් කියන්නේ තමන්ට. චා කියන්නේ තමන්. චෂින් පොදා කියන්නේ වඩා. එතකොට තමන්ට වඩා නායි කියන්නේ වයස. තුරු නායිකා කියන්නේ වයසින් මන් ගුණ. එතකොට මන්තා කියන්නේ වැඩි. තුරු ගුණා කියන්නේ හෝ. මන් ගුණා කියලා යදුනොත් වයසින් වැඩි හෝ චිවි කියන්නේ තනතුර. තුරු චිවිකා කියන්නේ තනතුරින් නොප්පන්. නොප්පදා කියන්නේ උසස්. නොප්පන් කියන්නේ උසස්. සරම් මෙගේ. එතකොට මේ මිනිස්සු සරම් කියන්නේ මිනිස්සු එගේ කියන්නේ යම්කිසි කෙනෙක් වෙත කියන අදහස. එතකොට සරම් මෙගේ කියන්නේ මිනිස්සු වෙත අන්‍ය හසේයෝ කියලා හරි අන්‍ය හසේයෝ කියලා තොනන් කියන්නේ මෙන්ම. මේ තොනන් කියන්නේ මෙන්ම අන්‍යෝ හසිම් නික්ඛා ගෞරවාර්ථේ. අන්‍යෝ අසේයෝ තෝනන් කියන අන්‍යසය මෙන්ම අන්‍යසිම් නික්ඛා රගු කියන්නේ කියලා මල් හමියෝ කියන්නේ කතා කරද්දී මේක කියන්නේ මේ අන්‍යෝ අසේයෝ කියලා හෝ අන්‍යසිම් නික්ඛා කියලා කතා කරද්දී කොගේ කියන්නේ අපිට දර කොගේ කියන්නේ මොකද්ද? කොගේ කියන්නේ ඔළුව. කොගෙරල් සුකි ගුණ. සුකිද කියන්නේ නමනවා. ඒතර සුකි ගුණ කියන්නේ නමලා හෝ හොරිරල් කියන්නේ කොන්දට උප්පියෝ නමලා කුප්පිදා නමනවා. උප්පියෝ කියන්නේ කොන්ද නමලා ඉන්සාම්නිදා ආචාර කරනවා. තොර දෙවෙනි වාක්‍යය තියෙන්නේ තමන්ට වඩා වයසින් වැඩි හෝ
අනතුරෙන් උසස් මිනිස්සුන්ට මිනිස්සුන්ට අන්‍යසේයෝ මෙන්ම අන්‍යසිම් නික්කා කියලා මල්ලමියෝ කතා කරනකොට කොගේරල් ඔළුව සුකිගුණා නැමලා හෝ හොරිරල් කුප්පියෝ කොන්ද නමලා ආචාර කරනවා කියලා තමයි දෙවෙනි වාක්‍ය අපිට තියෙන්නේ. ඊට පස්සේ අපි තුන්වෙනි වාක්‍ය ගාවට ගියොත් ඉතින් තියෙනවා කොගේරල් කියන්නේ ඔළුව සුකිගුණා නැමීම හෝ හොරිරල් කුප්පිනන් කොන්ද නැමීම. එතකොට ඔළුව නැමීම හෝ කොන්ද නැමීම කියන දේවල් සන්තේපං කියන්නේ ඒ කලිනුත් කිව්ව සන්තේ කියන්නේ ඉදිරියට හමුවෙන කෙනා, පංගේ කියන්නේ පාර්ශවය. ඒකට ඉදිරි පාර්ශවය, තේහන් කියන්නේ පිළිබඳ. කිසි කෙනෙක් පිළිබඳ වගේ සන්තේපංගේ තේහන් ඉදිරියට හමුවන පාර්ශවය පිළිබඳ චොන්කියොන්. චොන්කියොන් කියන්නේ ගෞරවය. චොන්කියොන් කියන්නේ ගෞරවය. නතානෙනන් කියන්නේ නතානෙද පිළිබිඹු කරනවා. නතානෙනන් පිළිබිඹු කරන චේසචෝ. චේසචෝ කියන්නේ ඉරියව්වට. චේසචෝ ඉම්නිදා ඉරියව්වක් වේ. එතකොට අපිට තුන්වෙනි වාක්‍ය බලා ගන්න පුළුවන්. කොගේරල් ඔළුවන් සුකිගුණා නැමීම හෝ හොරිරල් කුප්පිනන් කොන්ද නැමීම කොසන් කියන දේ ඒ කියන්නේ මේ කියන දේවල් සන්තේපං ඉදිරියට හමුවන පාර්ශවය තේහන් කියන්නේ පිළිබඳ චොන්කියොන් ගෞරවය නතානෙන පිළිපිඹු කරන චේසචෝ ඉම්නිද ඉරියව්වක් වේ කියන. හරි. අපිට තුන ඊට පස්සේ පල්ලයට ගියාම බලා ගන්න පුළුවන්. ඒකට තියෙනවා අන්පියොන්. අන්පියොන් කියන්නේ කෙසේ වෙතත්. අන්පියොන් කියන්නේ කෙසේ වෙතත් තසින් පොදා තමන්ට වඩා. නායිකා කියන්නේ වයසින්. ඔරිතා කියන්නේ අඩුයි. ඒතොර ඔරිගොනා කියන්නේ අඩු හෝ. චින්හන් කියන්නේ සමීප හිතවත් කියන අර්ථය. චින්හන් සරම් මෙගෙන ඒ කියන්නේ හිතවත් මිනිස්සුන්ට අන්‍යෝ ඉරකු කියන්නේ කියලා අන්‍යෝන් කියලා මල්හමියෝ කතා කරද්දී අන්සොන් කියන්නේ කාතා අන්සොනල් කාපියොප්ගේ කියන්නේ කාපියොප්තා කියන්නේ සැහැල්ලුයි. කාපියොප්තා කියන්නේ සැහැල්ලුයි. කාපියොප්ගේ කියන්නේ සැහැල්ලුවෙන් තෙල්ද ඔසවනවා. එතකොට තෙල් ගුණා කියන්නේ ඔසවලා හෝ හන්දරෝ හන්දල්ද අත වනනවා. හන්දරෝ කියන්නේ අත වනලා. අන්ගාවුම් කියන්නේ හමුවීමේ සතුටට. අන්ගාවුමල් නතානෙම්නිද හමුවීමේ සතුට පෙන්නුම් කරයි නැත්නම් පිළිබිඹු කරයි. හරි. එතකොට ඊට පස්සේ මේ වාක්‍ය තේරුම තමයි එසේ වෙතත් තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් හෝ තවත් මිනිස්සුන්ට අන්‍යෝන් කියලා කතා කරද්දී අන්තොන් එකතක් සැහැල්ලුවෙන් නොසවලා හෝ තවනලා හමුවීමේ සතුට පිළිබිඹු කරනවා. එතකොට ඒක තේරුම තමයි මේ වාක්‍ය තේරුම තමයි ඒක. ඊට පස්සේ අපිට යන්න පුළුවන් දෙවෙනි ඒ දේ විදිහට දින එතෙන්ට. අපිට මේ තියෙන රූපෙනුත් බලා ගන්න පුළුවන්. වැඩි හිටි කෙනෙක් ඉද්දී හොඳනමලා මේ ආචාර කරනවා. මේ ඊට පස්සේ තියෙනවා අන්‍ය හසේයෝ. අන්‍ය අසිම් නික්කා ගෞරවාර්ථය අන්‍යෝ. එතකොට අන්‍ය අසිම් නික්කා අන්‍යෝන් කියන දේවල් ඉන්සාහනන් ආචාර කරන චිගානේ වෙලාවේ
ගුවන් ඔප්ෂි. ගුවන් ඔප්ෂි කියන්නේ සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් නෑ. ආචිම් කියන්නේ උදෑසන, චොම්සිම් කියන්නේ දවල්, චෝනියෝ කියන්නේ රෑ. ඊට පස්සේ ඔන්ජේ තන්ජි. ඔන්ජේ තන්ජි කියන්නේ ඕනෑම වෙලාවක. සයොන් හල්සු. සයොන් හදා කියන්නේ භාවිතා කරනවා. සයොන් හල්සු ඉස්සම්නිදා. හල්සු ඉස්සම්නිදා කියන්නේ ක්‍රියාවක් කරන්න පුළුවන්. ඒතර භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ වාක්‍යයේ තේරුම තමයි අන්‍යසේයෝ අන්‍යසින්නික අන්‍යෝන් කියන යන් කියලා ආචාර කරනදී වෙලාවට සම්බන්ධයක් නැහැ. උදේටයි දවල්ට රැට වගේ ඕනෑම වෙලාවක භාවිතා කරන්න පුළුවන්. මේ කියන ආචාර කරන මේ අන්‍යසින්නිකා අන්‍යසේයෝ අන්‍යෝන් කියන දේවල් ඕනෑම වෙලාවක භාවිතා කරන්න පුළුවන් කියලා තමයි මේ ඡේදයෙන් අපිට කියන්නේ. මේ දවල්ලාගෙත් කියනවා තවනලා යන්නේ ඒවා තමයි මේ රූප වලින් තියෙන්නේ. ඊට අපිට යන්න පුළුවන් තුන්වෙනි ඡේදෙට. ඊට පස්සේ තුන්වෙනි ඡේදෙ තියෙන්නේ කොන්ජොගෙන්. කොන්ජොගෙන් කියන්නේ රාජකාරී. සංහුවං. සංහුවං කියන්නේ සංහුවං නෙසුනන්. ඒ කියන්නේ කොන්ජොගෙන් කියන්නේ රාජකාරී. සංහුවං කියන්නේ අවස්ථාව. එතකොට අවස්ථාව එසු කියන්නේ මොකක් හරි දේක දින අවස්ථාවකදී නැත්නම් ස්ථානික සිට කියන අදහසනේ. එතකොට රාජකාරී අවස්ථාවකදී තුරෝ කියන්නේ පුතුන් කියන එකම තමයි. සාමාන්‍ය. තුරෝ කියන්නේ සාමාන්‍යයෙන් අක්සුරල්. අක්සුවදා අතට අත දෙනවා. එතකොට අක්සුරල් හාමියෝ අතට අත දීලා ඉන්සා හම්නිදා ආචාර කරනවා. එතකොට පළවෙනි වාක්‍යයේ තියෙනවා රාජකාරී අවස්ථාවක සාමාන්‍යයෙන් අතට දීලා ආචාර කරනවා කියලා. පස්සේ තියෙනවා තමන් නමුත් වශින් පොදා තමන්ට වඩා නායික වයසින් ඊට පස්සේ මේ අලුත් වචනයක් තියෙනවා වල්ෂින්. වල්ෂින් කියන්නේ ගොඩක්. වශින් පොදා නායික තමන්ට වඩා වයසින් වල්ෂින් කියන්නේ ගොඩක්. මන් ගුණා වැඩි හෝ ජීවිකානොප්පන් තනතුරෙන් උසස් සාරාම්‍යගේ මිනිස්සුන්ට ඉන්සා හල්තේ. එතකොට මෙතන ඉන්සා හදා කියන ක්‍රියාපදයට ඉදිරිය තිනවා ඉල්තේ කියන ව්‍යාකරණය. එතකොට ක්‍රියාවක් කරන විට කරන විට වගේ ඉන්සා හල්තේ හල්තේ නම් ආචාර කරන විට වෙන්සොන් මෙතන තියෙනවා වෙන්සොන රෝ. තර මෙතන රෝ කියන ව්‍යාකරණෙත් අපිට බලා ගන්න පුළුවන්. ඒතොර රෝ කියන්නේ කින් මගින් යෙන්ට ලෙස විදිහට කියන ව්‍යාකරණය. ඒ කියන අදහස් ඔක්කොම එකේ තියෙනවා රෝ කියන ව්‍යාකරණය. එතකොට වෙන්සොන් කියන වම් අතින් ඔරන්පල්. ඔරන් කියන්නේ දකුණනේ. පල් කියන්නේ එතකොට බාහුව. තමර අත කියන තේ අර අත හැටියට අපි බාහුව කියනනේ කියන්නේ බාහුව ඉනා කියන හෝ. වම් අතින් දකුණු බාහුව හෝ ඔරන්සොන් වම් අත ඔරන්සොනල් චිකෝ. චිකෝ කියන්නේ පච්චි දකින අල්ලනවා. පච්චිකෝ අල්ලලා අල්ලගෙන අක්සුරල් හනන් සුරල් හනනා අතට දෙන එක අතරත දින කොස්සී කියන්නේ දෙන එක තරත දෙන එක යම් නිදා කියන්නේ ආචාර ධර්මයක් වේ කියන එක. හරිද? එතකොට ඒක ඡේදෙ මුලින්දලා බලුවොත් කොන්ජොගෙන් රාජකාරී එම් සංවාං එසොනන් අවස්ථාවකදී තුරෝ සාමාන්‍යයෙන් සුරල් හාමියෝ අතරත දීලා ඉන්සාම් නිදාචාර කරනවා.
තමන් චචින් පාත් තමන්ට වඩා නයිගා වයසින් වල්ෂින් මන්ගුණ ගොඩක් වැඩි ජීවිකානුපන් තනතුරෙන් උසස් මිනිස්සුන්ට ගැන වයසින් ගොඩක් වැඩි නතනතුරින් උසස් මිනිස්සුන්ට හිංසා හත්‍යාචාර කරන විට ඉන්සොනරෝ මම්මතින් පුරන් පල්ලින දකුණු බාහුව හෝ රන්සොන් දකුණු අත පච්චිකු අල්ලගෙන අක්සුරල් හන නාචාර නෙවෙයි ආචාර නෙවෙයි අතරත දෙන දෙය ආචාර ධර්මයක් වේ. දර අම්මතින් දකුණු අත අල්ලගෙන හෝ දකුණු බාහුව අල්ලගෙන හෝ දකුණු අත අල්ලගෙන අතරත දෙන එක ආචාර ධර්මයක් වේ කියන. එතකොට අපිට මේ පළවෙනි පාඩේ මුන්නා චොම්බු කොටසෙන් අපිට බලා ගන්න පුළුවන් මේ කොරියාවේදී අපි කොහොමද ආචාර කරන්නේ කියලා. මේ විදියම තමයි අපිට එදිනෙදා ජීවිතේ මේව භාවිතා කරන්න පුළුවන් මේකේ. අපිට සන්තේපයි කියන්නේ ඉස්සරහදී අපිට හෙදිත් හමු වෙන කට්ටියත් එක්ක මේ කියන දේවල් මේ කියන විදිය අපිට ක්‍රම භාවිතා කරන්න පුළුවන්. අපිට මේ විදිහට පළවෙනි පාඩේ මුන්නා චොම්බු කොටස තේරුම් ටික බලා ගන්න පුළුවන්. ඔකට දන්නේ නැති වචන තිබ්බනම් මේක ලියා ගන්න පුළුවන්. මේක ආයෙ හරි ඉස්සරහට මේ පාඩම් ටිකේ ප්‍රශ්න තියෙන කොටස් ටික වෙන වෙනවා මුන්නා තියෙන කොටස් ටිකත් වෙන වෙනවා. ඒ වගේම පාඩමේ තියෙන අවශ්‍ය වෙන වචන ටික වෙන වෙනම කොටස් වශයෙන් වීඩියෝ අරන් ගන්න ඉස්සරහට අරන් යනවා වීඩියෝ. දැන් කට්ටියම channel එක subscribe කරලා තියාගන්න. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අන්‍යෝන්‍යයෙන්